ඔබ අద్භූත කතා, භූතයන්, දේවදූතයන් සහ යක්ෂයන් ගැන තියෙන ටීවී සීරීස් වලට කැමතිද? ෆැන්ටසි, හොරර් සහ මිස්ට්‍රි කතාවලට ආදරය කරන ඔබ අනිවාර්යෙන්ම දැනගත යුතු ටීවී සීරීස් එකක් තමයි සුපර්නැචරල්. වසර 15ක් පුරා ලෝපුරා මිලියන ගණනක් රසිකයන් ආකර්ෂණය කළ මේ කතා මාලාව අදටත් මෙතෙක් බිහි වී හොඳම ෆැන්ටසි ටීවී සීරීස් අතරින් එකක් ලෙස සැලකෙනවා. සුපර්නැචරල් 2005 සැප්තැම්බර් 13 වනදා ආරම්භ වූ අතර එය 2020 නොවැම්බර් 19 වනදා අවසන් වුණා. මේ කාලය තුල සීසන් 15ක් සහ එපිසෝඩ් 327ක් නිකුත් වුණා. මෙම කතාමාලාව නිර්මාණය කළේ එරික් ක්‍රිප්කේ වන අතර පසුව රොබර්ට් සිංගර්, ඇන්ඩ්‍රු ඩැබ් සහ තවත් නිෂ්පාදකයන් කතාව ඉදිරියට ගෙන ගියා. මෙහි ප්‍රධාන චරිත දෙක වන්නේ සෑම් වින්චෙස්ටර් සහ ඩීන් වින්චෙස්ටර් කියන සහෝදරයන් දෙදෙනයි. ඩීන් කියන්නේ වැඩිම අත්දැකීම් තියෙන නිර්භීත සටන්කාමී කෙනෙක්. සෑම් කියන්නේ බුද්ධිමත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබමින් සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න උත්සාහ කරන තරුණයෙක්. නමුත් ඔවුන්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නේ ඔවුන්ගේ මව මේරි වින්චෙස්ටර් සෑම් බිලිඳක සිටියදී අద్භූත යක්ෂයෙකු අතින් මිය යාමත් සමගයි. ඒ සිදුවීමෙන් පසුව ඔවුන්ගේ පියා ජෝන් වින්චෙස්ටර් තම පුතුන් දෙදෙනාව හන්ටර්ස්ලා ලෙස පුහුණු කරනවා. ඔවුන්ගේ ජීවිතයේ එකම අරමුණ වෙන්නේ අහිංසක මිනිසුන්ව අද්භූත ජීවීන්ගෙන් බේරා ගැනීමයි. ඩීන්ගේ අතී තියෙන 1977 ෂෙව්රලේ ඉම්පාලා කාර් එකත් සුපර්නැචරල් සීරීස් එකේ ප්‍රධාන සංකේතයක්. මේ කාර් එකෙන් තමයි ඔවුන් ඇමරිකාව පුරා ගමන් කරමින් අලුත් අභිරහස් සහ භයානක සිදුවීම් විමර්ශනය කරන්නේ. මුල් සීසන් කිහිපයේදී ඔවුන්ට මුහුණ දෙන්න වෙන්නේ ගෝස්ට්ස්, ඩීමන්ස්, වැම්පයර්ස්, werewolves, witches, shapeshifters, wendigos, pagan gods සහ තවත් ජනප්‍රවාදවලින් පැමිණෙන අద్භූත ජීවීන්ටයි. හැම එපිසෝඩ් එකක්ම වෙනස් කතාවක්, වෙනස් රාක්ෂසයෙක් සහ වෙනස් අභියෝගයක් ගෙනෙනවා. සීරීස් එක ඉදිරියට යන විට කතාව තවත් විශාල පරාසයකට යනවා. හෙවන් සහ හෙල් අතර යුද්ධ, ආර්කේන්ජල්ස් වන මයිකල්, ලුසිෆර්, ගේබ්‍රියල් සහ රැෆායෙල්ගේ බල අරගල, Four Horsemen of the Apocalypse, Leviathans, The Darkness, Nephilim, Alternate Universes සහ අවසානයේ God හිවත් චක් සමග ඇතිවන ගැටුම් දක්වා කතාව වර්ධනය වෙනවා. සීරීස් එකේ තවත් ජනප්‍රිය චරිතයක් තමයි කැස්ටියල්. ඔහු හෙවන් එකේ ඒන්ජල් කෙනෙක්. මුලින් ඩීන්ව බේරාගන්න එන කැස්ටියල් පසුව වින්චෙස්ටර් සහෝදරයන්ගේ සමීපතම මිතුරෙකු බවට පත්වෙනවා. කැස්ටියල්ගේ පිරිසිදු හදවත, විශ්වාසය සහ කැපවීම නිසා ඔහු ලෝපුරා රසිකයන් අතර ඉතා ජනප්‍රිය චරිතයක් වුණා. ක්‍රෝලි කියන්නේ හෙල් එකේ රජු ලෙස කතාවට එකතු වන චරිතයක්. ඔහු සමහර අවස්ථාවලදී සතුරෙක් වගේ පෙනුනත් තවත් අවස්ථාවලදී වින්චෙස්ටර්ලාට උදව් කරනවා. රොවේනා මැක්ලොයිඩ් කියන්නේ බලවත් විච් කෙනෙක්. ඇය ක්‍රෝලිගේ මව වෙනවා. ලුසිෆර් කියන්නේ කතාවේ ප්‍රධානම දුෂ්ට චරිතවලින් එකක්. ඔහුගේ පැමිණීමෙන් ලෝකයම විනාශයේ අද්දරට යනවා. මේ කතාමාලාවේ ලොකුම ශක්තිය ඇක්ෂන් හෝ හොරර් විතරක් නෙමෙයි. සෑම් සහ ඩීන් අතර තියෙන සහෝදර ආදරය, පවුල වෙනුවෙන් කරන කැපවීම සහ මනුෂ්‍යත්වයයි. ඔවුන් නැවත නැවතත් තම ජීවිත පරදුවට තියලා අනිත් අයව බේරා ගන්නවා. ඒ නිසාම saving people, hunting things, the family business කියන වාක්‍ය මේ සීරීස් එකේ ප්‍රසිද්ධම කියමනක් බවට පත් වුණා.